Hi friends, අද අපි ඉගෙන ගනිමු නාකපන වැස්ස කියන්නේ මොකක්ද කියලා. right නාකපන වැස්ස ඉගෙන ගන්න කලින් අපි බලමු වැස්ස නම් කරන්න සිංහල භාෂාවේ පාවිච්චි කරන වචන මොනවද කියලා. අපි කියනවා සාමාන්‍යයෙන් වැස්ස පටන් ගන්නකොටම හිරිපොද වැස්සක්, මල් වැස්සක් කියලා. ඒ වගේ මේක සාමාන්‍ය වැස්සක් වෙනකොට light rain කියන තත්ත්වයටපත් වෙනකොට අපි කියනවා මුතු කැට වැස්සක් කියලා. regular rain කියන සාමාන්‍ය වැස්සක් වෙනකොට තව දුරටත් වැඩි විදිහ අපි කියනවා පළු හැලෙන වැස්සක්. පළු හැලෙන්න වහිනවා කියලා. පළු කියන පළතුර හැලෙන්න පුළුවන් ප්‍රමාණයට වහිනවා. ඊට පස්සේ අපි වැස්ස heavy වෙනකොට heavy rain කියන තත්ත්වෙදී අපි කියනවා මොර සූරන වැස්සක්. මොර කියන්නේ පළතුරක් අපි දන්නවා. මේ මොර කියන පළතුර හැලෙන ප්‍රමාණයට හයියෙන් වහිනකොට අපි කියනවා මොර සූරන වැස්ස. ඒකෙත් very heavy rain කියන තත්ත්වයට එනකොට අපි කියනවා දොඹ සූරන වැස්ස. දොඹ ගෙඩි පවා හැලෙන්න පුළුවන් ප්‍රමාණය හයියෙන් වහිනවා. ඒ වගේ මේ වැස්සේ උපරිම තලයේ උපරිම හයියෙන් වහිනකොට තමයි අපි කියන්නේ නාකපන වැස්ස කියලා. නාකපන වැස්ස කියන්නේ ගස් අතු පෙරලගෙන වහින උපරිම හයියෙන් extremely heavy rain කියන තත්ත්වේ වහින වැස්ස. නාකපන වැස්ස කියන එක සිංහල භාෂාවට එන්නේ කප නහන වැස්ස කියන වචනේ කාලයත් එක්ක භාවිතාවේදී වෙනස් වෙලා ඇවිල්ලා තමයි කප නහන වැස්ස නාකපන වැස්ස බවට පත් වෙන්නේ. Thank you very much අපේ දැරබුවාට තවත් මේ වගේ වීඩියෝ බලන්න like and subscribe කරලා තියාගන්න.